ඔයාලගේ ගෙදරත් මේ කරදරේ තියෙනවද? අද වෙනකොට හුඟක් ගෙවල් වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ මී කරදරය කියලා කියන්නේ. ඇත්තටම කිව්වොත් ඉස්සර ඉඳලම වේගයෙන් වර්ධනය වෙන මේ මී කරදරේ විශාල වසංගතයක් කිව්වොත් අපි නිවැරදි. මේකේ තියෙන ලොකුම සහ දරුණුම භයානකකම තමයි මීයෝ නිසා ඔයාට බෝ වෙන්න පුළුවන් මී උණ සහ වෙනත් භයානක ලෙඩ රෝග. මේ මීයන් ගෙදරින් පළවා හරින්න මේ වෙනකොට මොනතරම් ආදේශක තිබුණත් ඒ හුඟක් ආදේශක වලින් අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න බෑ. ඒ හින්දාම හුඟක් අය පුරුදු වෙලා ඉන්නවා මීයෝ මරලා ගෙවල් වලින් ඉවත් කරන්න. ඉතින් අද Bright Beauty World අපි ඔයාට කියලා දෙනවා මීයෝ මරන්නේ නැතුව ඔයාගේ ගෙදරින් මීයන්ව ඉවත් කරගන්න පුළුවන් ඊටාම සාර්ථක වගේම ඊටාම පහසු ක්‍රම 7ක් ගැන. මේ දේවල් අත්හදා බලලා ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර මී කරදරෙන් නිදහස් වෙන්න. වීඩියෝ එකට යන්න කලින් ලයික් එකක් දාලා අපිව තවත් දිරිගන්වන ගමන්ම මේ වගේ සුවිශේෂී වීඩියෝ නරඹන්න. ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා bell icon එකත් press කරගෙනම අපි යමු වීඩියෝවේ අංක 1ට. අංක 1 ඇමෝනියා කුඩු. මුලින්ම අපි මීයෝ ගෙදරට එන එක වළක්ව ගන්න පාවිච්චි කරන්නේ ඇමෝනියා කුඩු. ඔයා ගාව තියෙන ඕනම සබන් කුඩු වර්ගයකින් හැඳි 2ක් සහ වතුර වීදුරු කාලක් ඒ වගේම ඇමෝනියා කුඩු කෝප 2ක් අරගෙන භාජනයකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ හදාගත්ත මේ දියරය මීයෝ ගැවසෙන ස්ථානවල තියන්න ඕනේ. මේ මිශ්‍රණයෙන් නිකුත් වෙන සුවඳ මීයන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අත්වැසුම් යොදාගෙන මේ කාර්ය කරන්නත් ඔයා මතක තියාගන්න ඕනේ. ඇමෝනියා කියලා කියන්නේ මීයන්ගේ පෙනහළු වලට පවා හානි කරන්න පුළුවන් සංයෝගයක්. මීටත් අමතරව ඔවුන්ගේ ඇස්, මුඛය සහ සමේ මේ සංයෝගය ගෑවුනොත් ඒ ගෑවුණු ස්ථානවලට හානි සිද්ධ වෙන්න පවා පුළුවන්. ඒ වගේම තමයි ඇමෝනියා මීයන්ට වගේම ඔයාටත් විෂ වෙන්න පුළුවන් නිසා බොහොම කල්පනාවෙන් මේ වැඩේ කරන්නත් ඔයා මතක තියාගන්න ඕන. අංක 2 දවුල් කුරුඳු. බේ ලීෆ් එහෙමත් නැත්නම් කුරුඳු කොළවල අඩංගු වෙන යුජිනෝල් සංයෝග නිසා එන තියුණු රසය සහ ගන්ධය මීයන්ට අප්‍රසන්න නිසා ඔවුන් මේ කුරුඳු කොළවල තියෙන තැන් වලින් ඈත් වෙලා ඉන්න උත්සාහ කරනවා. ඔයාගේ කුස්සියේ කුළුබඩු තියෙන තැන්වල මේ කුරුඳු කොළ ටිකක් තියලා තියන්න ඔයාට පුළුවන්. හැබැයි මේවා පැකට් ඇතුලේ තියන්න එපා. ඒ වගේම මේ කුරුඳු කොළ ස්ප්‍රේ එකක් හදාගෙන මීයෝ එන තැන්වලට ස්ප්‍රේ කරන්නත් ඔයාට පුළුවන්. අංක 3 ගම්මිරිස්. ගම්මිරිස් කියලා කියන්නේ අපේ මුළුතැන් ගෙවල අනිවාර්යෙන්ම වගේ තියෙන දෙයක් නිසා ලේසියෙන්ම ගම්මිරිස් පාවිච්චි කරලා මේ කරදරෙන් නිදහස් වෙන්න ඔයාට පුළුවන්. ඒ වගේම කුස්සිය ගැන කතා කරනකොට ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන මාතෘකාව ගැනත් ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්න. මේක ඔබේ ජීවිතේ නැතිවීමට උනත් හේතු වෙන්න පුළුවන් දෙයක්. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ කුස්සිය කියන්නේ කාන්තාවන්ට විතරක් වෙනුණු තැනක් කියලානේ. අපි දැන් මේ කියන්න යන කාරණේ කුස්සිය සම්බන්ධ. හැබැයි කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමි පාර්ශවයටත් ඊටාම වටිනා අතිශය වැදගත් කාරණයක්. අපි ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කරනකොට ඒ ගැන බොහොම කල්පනාවෙන් සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද කොයිතරම් උනන්දුවෙන් උවමනාවෙන් කැපවීමෙන් වැඩ කටයුතු කරත් ඔයාගේ අතින් සිද්ධ වෙන පුංචිම පුංචි අත්තරදීමකින් ඔයාගේ පවුලේ දරුවෙක් එහෙම නැත්නම් ඔයා හුඟක් ආදරය කරන කෙනෙක් බඩේ අමාරුවක ඉඳන් මාරාන්තික පිළිකාවක් දක්වා බොහොම භයානක රෝගයකට ගොදුරු වෙන්න පුළුවන්. විශේෂයෙන් කුස්සියේදී අපි දෙපාර්ශ්වයම අතින් සිද්ධ වෙන අත්වැරදීම් හින්දා. බොහොම ඉක්මනට මේ ගැන ඔයත් එක්ක කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒ නිසා අපිව subscribe කරලා bell icon එක press කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් අපි මේ වීඩියෝ කරන්න ආපු ගමන් මගහැර ගන්නේ නැතුව මේ වීඩියෝ එක බලලා ඒ ගැන දැනුවත් වෙන්න. ඉතින් එහෙනම් අපි යමු නැවතත් අපේ වීඩියෝ එකට. ගම්මිරිස් වල තියෙන තියුණු රසය මීයන්ට අප්‍රසන්නයි. ඒ නිසා ඔවුන් මේ ගම්මිරිස් වලට කැමති නැහැ. ගම්මිරිස් වල තියෙන පයිපරින් කියන සංයෝගය නිසා තමයි ගම්මිරිස් වල තියෙන තියුණු රසය එන්නේ. මේ පයිපරින් සංයෝගය මීයන්ට විෂ නැහැ. හැබැයි එයාලට ඒ රස දරා ගන්න බෑ. මීයෝ ගෙවල් හදලා තියෙන තැන්වල ගම්මිරිස් කුඩු ටිකක් හදලා තියෙන එක තමයි ඔයා කරන්න ඕන. මෙහෙම ඔයා එක දිගට කරගෙන යනකොට මීයෝ ඒ තැන් වලින් අයින් වෙලා යනවා. අංක 4 කපුරු බෝල. අපි බොහෝ දිනෙක කපුරු බෝල පාවිච්චි කරන්නේ ඇඳුම් කාවෝ කන එක වළක්ව ගන්න. නමුත් මේ කපුරු බෝල වලට මීයෝ චුට්ටක්වත් කැමති නැහැ. ප්‍රධාන වශයෙන් මේ කපුරු බෝල වල අඩංගු වන කැම්ෆර් සංයෝගය නිසා තමයි මීයෝ කපුරු බෝල වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්නේ.
ඊටත් අමතරව මීයෝ මේ කපුරු බෝල වලට අකමැති වෙන ලොකුම හේතුව තමයි මේ කපුරු බෝල වල අන්තර්ගත වෙන නැප්තලින් යනුවෙන් හඳුන්වන ක්‍රියාකාරී සංයෝගය. මේ නැප්තලින් සංයෝගයේ අඩංගු වෙන විෂ බීජ නාශක නොහොත් ඇන්ටිසෙප්ටික් ගුණ නිසා පලිබෝධ නාශකයෙන් පළවා හරින්න උදව් කරනවා වගේම මේ සංයෝගයෙන් නික්මෙන සැර සුවඳ නිසා පලිබෝධකයන් මේ රසායනිකයේ ඇති ස්ථාන මග හරිනවා. ඒ නිසා තමයි මීයන්ට මේ කපුරු බෝල අප්‍රිය වෙන්නේ. ඒ නිසා ඔයාට කරන්න තියෙන්නේ ගෙදර සිදුරු සහිත මීයන් ගැවසෙන තැන්වලට කපුරු බෝල තියෙන එක. ඒ වගේම තමයි මේ කපුරු බෝල සුවඳ මීයන්ට විතරක් නෙවෙයි ඔයාගේ සෞඛ්‍යයටත් අහිතකරයි කියලා ඔයා මතක තියාගන්න ඕනේ. ඒ නිසා මේ කපුරු බෝල ඉටි කවරවල දාලා අවශ්‍ය තැන්වල තියන්න සහ කුඩා දරුවන් ගැවසෙන තැන්වල තැබීමෙන් වළකින්නත් අමතක කරන්න එපා. ටික කාලයක් යනකොට මේ කපුරු බෝල දිය වෙලා යනවා. එතකොට ආපහු කපුරු බෝලේ ස්ථානවල තියන්නත් අමතක කරන්න එපා. අංක 5 පෙපර්මින්ට් තෙල්. ඊළඟට අපි මීයන්ව පළවා හරින්න භාවිතා කරන්න ආදේශ කරන්නේ පෙපර්මින්ට් තෙල්. මේ පෙපර්මින්ට් ඔයිල් වල අන්තර්ගත වෙනවා මෙන්තෝල් යනුවෙන් හඳුන්වන මීයන්ට අහිතකර සංයෝගයක්. මෙන්තෝල් මීයන්ගේ සංවේදී ස්නායු උද්දීපනය කරලා නොසන්සුන්තාවයක් ඇති කරනවා. ඒ වගේම මේ පෙපර්මින්ට් ඔයිල් වල තියෙන සැර මින්ට් සුවඳ මීයන්ට අප්‍රියයි. ඒ නිසා මීයන් මේ පෙපර්මින්ට් තෙල් ඇති ස්ථාන මග හරිනවා. අන්න ඒ නිසා තමයි පෙපර්මින්ට් තෙල් මීයන්ගෙන් ආරක්ෂා වෙන්න අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා පුළුන් බෝල හදලා පෙපර්මින්ට් තෙල් වල ගිල්වලා මීයන් ගැවසෙන තැන් වලින් තියන්න ඔයාට පුළුවන්. අංක 6 බේබි පවුඩර්. හුඟ දිනෙක හිතන්නේ බේබි පවුඩර් කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක් කියලා. බේබි පවුඩර් දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කරපු දරුවන් විතරක් භාවිතා කරන දෙයක් වුණාට මේ පවුඩර් එකෙන් ඔයාගේ ගෙදර ඉන්න මීයන් එලව ගන්න පුළුවන් කියලා ඔයා නිකමටවත් හිතුවද? බේබි පවුඩර් වල තියෙන ටැල්ක් සහ සුවඳ විලවුන් නිසා එන තියුණු ගන්ධය අපට ප්‍රසන්න වුණාට මීයන්ට නම් මේක හරිම අප්‍රසන්නයි. ඒ නිසා මීයන් මේ බේබි පවුඩර් වලට කැමති නෑ. ඒ වගේම ඔවුන්ට මේ එන ගන්ධය දරා ගන්නත් බෑ. ඔයාගේ ගෙදර මීයෝ එන තැන් වලට බේබි පවුඩර් ටිකක් ඉහලා තියන්න ඔයාට පුළුවන්. ඒ වගේම බේබි පවුඩර් පොඩි පැකට් වලට දාලා මීයෝ එන තැන් වලින් තියන්නත් පුළුවන්. අංක 7 කුණු. කුණු කියන්නේ මීයන් බෝ වෙන්න හේතු වෙන ප්‍රධානම මාධ්‍යයක්. අපි ගෙවල් වල ඉවත දාන කුණු ආහාරයට ගන්න මීයෝ එනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මීයෝ එන්නේ මේ වගේ අපද්‍රව්‍ය තියෙන තැන් වලට. මේන් වැළකෙන්න නම් කසල දැමීම සඳහා හොඳින් වැසිය හැකි පියනක් සහිත බඳුන් භාවිතා කිරීම අනිවාර්යයි. ඒ වගේම ආහාර සියල්ල හොඳින් වැසිය හැකි පියන් සහිත භාජන වල දාන්නත් අමතක කරන්න එපා. බහුල වශයෙන් මීයන් බෝ වෙන්නේ අපිරිසුදු ස්ථානවල. ඒ නිසා මුළු තැන්ගේ විශේෂයෙන්ම පිරිසිදුව තියාගන්න ඔයා මතක තියාගන්න ඕන. ඒ වගේම මීයන් බෝ වෙන එක අඩු කරගන්න හැම කෙනෙක්ම වගේ දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි මේ කතා කරපු ක්‍රම ගැන ඔයා මීට කලින් දැනගෙන හිටියද? මේ දේවල් අත්හදා බැලුවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට කැමති නම් ඔයා ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් අපි ගිහින් එන්නම්. ආදරණීය ඔයාට සුබ දවසක්.